ආයුබෝවන් අපි අද දිනපතා පුවත්පත්වල කාටුන් පටන් ගමු මව්බිම් පත්‍රයේ MD වීරරත්නා දින කාටුන් එකකින්. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා බලාගෙන ඉන්නවා IMF එකේ නිලධාරියා මේසේ මත තියෙනවා ණය මල්ල. ඊළඟට ඔහු කියවලා බලනවා 2026 අයවැය. ඉතින් ඒ අනුව තමයි ණය දීම තීරණය වෙන්නේ. මේ දිවයින පත්‍රයේ උදේ විමලසිරිගේ කාටුන් එක. වලකට වැටිලා ඉන්න කෙනෙක් මං හිතන්නේ ගොඩ යන්න රිටක් දිගේ ඉහළට යනවා. ඒ රිට ඇවිල්ලා නුගේ ගොඩ. කවුද මේ ගොඩ යන්න හදන්නේ? උදේ ගම්මන්පිල මහත්තයා. හැබැයි ඉතින් ඒක නුගේ ගොඩ කියන ගැට්ටේ තමයි ලීය තිබිලා තියෙන්නේ. ලීය පොඩ්ඩක් හරි ගැස්සුනොත් ආපහු අර වලටම තමයි එයා වැටෙන්නේ. මේ ලංකාදීප පත්‍රයේ අසංක ඉන්දුනිල්ගේ පොලිටිකල්. IMF පස්වෙනි සමාලෝචනයේ සලකා බැලිය කියලා පුවතක් තියෙනවා. ඉතින් IMF නිලධාරියා තෑග්ගක් පිටිපස්සට කරගෙන ඉන්නවා. ජනාධිපතිතුමා සීරුවෙන් ඉන්නවා. ජනාධිපතිතුමා දීපු අයවැය ප්‍රගතිය IMF නිලධාරියා කියවලා බලනවා අර තෑග්ග දෙන්න. මේ දිනමින පත්‍රයේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. IMF එකේ නිලධාරියා මැග්නිෆයි ග්ලාස් එකක් දාලා අයවැය ලේඛනේ කියවලා බලනවා කොන්දේසි දාපුවා ක්‍රියාත්මක කරලා තියෙනවද කියලා. ජනාධිපතිතුමා පසකෙන් බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. මේ දිනමින පත්‍රයේ රටේ මුල්ලේ මුදන්නායකගේ ඇත්ත නැත්ත. කම්කරුවනගේ පඩි වැඩි කළ හරිය මදි. පවසයි සජිත් දුක් වී ජන හමුවකදී. දැන් දැඟලුවත් ඔය විදියට පපුවරිදී. මතකයි එදා කළ හැටි නිසි වැටුප නොදී. මේ ලංකාදීප පත්‍රයේ ලයන්ගේ අනිච්චන් කවිය. ආරච්චිගේ කටුවේ මේ නොබෝ දින. අයවැය පෙරද ආකෝපය හඹාගෙන. ගොස්සත නියර මිටි තැනකින් ගලාගෙන. රටටම නරක ආදුරු සිකි බලාගෙන. මේ අරුණ පත්‍රයේ හසන්ත විජේනායකගේ හුරේරා දේශපාලකයා කියන ප්‍රගතිගාමීන්ට රඟන්න දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කියනවා. දිගටම ආණ්ඩුවේ රඟපෑම් බලන්න කියලාද කියන්නේ කියලා හුරේරා අහනවා. මේ ලංකාදීප පත්‍රයේ දාසහපුවලානගේ සුවාරිස්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා කැබ් එකකින් ගමනක් යනකොට සුවාරිස් බස් හෝල්ට් එකක ඉන්නව මුණ ගැහෙනවා. ජනාධිපතිතුමා අහනවා මෙතන මොකද කරන්නේ? සුවාරිස් කියනවා ලක්ෂ 12 කාර් එකක් එනකල් ඉන්නවා කියලා. ඔව්නේ කැබිනට් එකේ කෙනෙක් කිව්වනේ නේද ලක්ෂ 12ට විට්ස් දෙනවා කියලා. මේ දිවයින පත්‍රයේ අනුරාධගේ ඕකයි තත්ත්වේ. 21000ක ජනපතිඳුගේ විනාඩියක් වියදම දයා සිරි කීවේ නොවී බියක් සොයා බැලින්නම් ඇති වී හිතේ සැකක් සූත්‍රය පැලවත්තෙම හැදූ එකක්. මේ දිවයින පත්‍රයේ තරස්වින්ගේ බෙම්පියයි චාලියයි ගමනක් යනවා. චාලියට කියන බෙම්පියා ආණ්ඩුවක් ඩබල් කැප් ගේන එකට විපක්ෂයේ සමහර අය විරුද්ධයි වගේ නේද චාලි අයියේ? චාලි අයියා කියනවා V8 වාහන ගෙනල්ලා දෙනවා කිව්වනම් හැමෝම කැමති වෙයි කියලා. මේ ලංකාදීප පත්‍රයේ 16ගේ කාටුන් එක. මේ ස්ටේෂුස් වගේක් තියෙනවා. හඳුන්නෙත්තිගේ ස්ටේෂු එකට ගහලා තියෙනවා දුඹුරු සීනිපියා. වසන්ත සමරසිංහ මහත්තයාගේ ස්ටේෂු එකට ගහලා තියෙනවා පොන්නි සම්බපියා කියලා. අමුඩලේන්සුවකුත් එක්ක ඇඳගෙන ස්ටේෂු එකක් ඉන්නවා මං හිතන්නේ නාමල් කරුණාරත්න ඇමතිවරයාද කොහොද? අමුඩ පියා කියලා. අනේ ඉතින් බද්දුන් පියාලා කවුද මේ පියාලත් එක්ක නේද? මේ මව්බිම් පත්‍රයේ විදුරා බේනායකගේ දවසේ පද 4. ඉතිහාසයේ කමිටුවේ රටම රැවටුව නැතිලෙඩ වැටෙයි හැදුවොත් කමිටු තව කලේතු වැඩ බොහෝ ඇත ඇතිව ඉව බව මත්කුඩු මඩින නව මෙහෙයුමද කමිටුව. මේ දිවයින පත්‍රයේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් දෙන්නෙක් සාකච්ඡාවක එක්කෙනෙක් කියනවා රනිල් ලෝකගේ ආරාධනාවේ ඇත්ත නැත්ත බලන්න CID 5ක් එංගලන්තයට ගියාලුනේ. අනික් කෙනා කියනවා ඒ අයගේ වියදම් මහ ජනතාවගේ සල්ලි නෙමේ වෙන්න ඇති කියලා. මේ අරුණ පත්‍රයේ හසන්ත විජේනායකගේ කාටුන් එක. පහුගිය දවස්වල ඉල්සමරුව තිබුණානේ. ඉතින් රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ස්ටැෂු එකෙන් තොප්පිය ගලවලා දානවා තරුව ලකුණ තිබුණු. ඒ තොප්පිය ගහලා තියෙන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ එපා කියලා. නමුත් ජනාධිපතිතුමා අලුත් තොප්පියක් දානවා ඉන්දියානු තොප්පියක්. ඒකට මල් තියන්න එනවා ටිල්වින් සහෝදරයා. මේ ලංකාදීප පත්‍රයේ පන්කජරුවින්දගේ සරදම් දේශපාලකයා කියනවා රාජයෝගය බලන්න දේශපාලකයෝ රැසක් ඉන්දියාවට ගිහිල්ලු. සරදම් කියනවා ඉන්දියන් ව්‍යාප්තවාදය කියපු අයත් ගිහිල්ලාද කියලා.
මේ දිවයින පත්තරේ චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් දෙන්නෙක් සාකච්ඡාවක එක්කෙනෙක් කියනවා රාජයෝගයක් තියේද බලන්න මේ දේශපාලකයෝ කීප දෙනෙක් ඉන්දියාවේ ගිහිල්ලු බං. අනික් කෙනා කියනවා විපක්ෂය බලය හිටිය කාලෙක නං ඔය තාරකාත් එහාට මෙහාට කරලා යෝගේ හදනවා ගානට මේ යන විදිහට මේ ගොල්ලොත් විශ්වාස නෑ කියලා. මේ මව්බිම් පත්තරේ MD වීරරත්නගේ මර්සිපාලගේ අම්මා කියනවා වතු සේවකයන්ට රුපියල් 400 වැටුප් වැඩිවීම මදි කියලා සජිත් කියනවා. සේවකයෝ වතු හිමියෝ කරන්න කියලා නෙවෙයි කියන්නේ. එතකොට වැටුප් ප්‍රශ්න නෑනේ. ඔව් ඉතින් අයිතිකාරයෝ වුණාම මේගොල්ලන්ට වැටුප් ගෙවන්න ඕන නෑනේ. මේ දිනමින පත්තරේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දේශපාලකයා කියනවා ලූණු ගොවින්ටත් නුගේ ගොඩ රැඩියට එන්න කියලා නාමල් කියනවා බං. රටවැසියා කියනවා ලූණු කෑවද දැන් සැපද කියලා අහන්නද සර් කියලා. එමනම් අපි අද කාටුන් අවසන් කරමු ගපිරිගේ තවත් වර්ජනලු කියන කවියෙන්. දුප්පතෙකාගේ බත් කටෙනුත් බද්ද හින්දම දොස්තර ලවුණු අයගේ සද්ද ඇහුනම ඇඬෙනවා තනි ඇහැටම නැද්ද මොන මගුලක්ද පිට රට ඵලයන් රෙද්ද. අදත් කාටුන් උපුටා ගැනීම අන්තර්ජාලයෙන් කාටුන් ඔබට ගෙනා මම බන්දුලකේ ජාගොඩ. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.